2026 මාර්තු 22 යක්ෂයාගේ රාත්‍රියයි. බටහිර අංක නිත්‍යානුකූලව මාර්තු 22 දින යුරේනස්ගේ බලයට පැමිණි. යුරේනස් යුද්ධය විනාශකාරී නිවේදනය කරයි. බටහිර අංක විද්‍යානුකූලව රවිග්‍රහයද මාර්තු 20 පමණ කුජගේ රාශියට පැමිණීම නිසා කුජගේ බලයද මතුවේ. කුජද පිපිරීම හා අනතුරු නිවේදනය කරයි. යුරේනස් සහ කුජ එකතු වීමද විනාශය නිවේදනය කරයි. තවද 22 ඉරිදා දිනයකි. එදින රාත්‍රියේ යුරේනස්ගේ බලය ක්‍රියාත්මක වේ. ඊට අමතරව 2026 තුන්වෙනි මාස 22 යන අංකවල එකතුව ශනි අංකයට පැමිණීමද අසුබ තත්ත්වයක් නිරූපණය වේ. එනම් අංක 1, 4, 9, 8 සංයෝගයේ ප්‍රබල විනාශකාරී බවක් පෙන්වම් කරයි. ඒ නිසාම 22 රාත්‍රියේ යුරේනස්ගේ බලය අධික යක්ෂයාගේ රාත්‍රියේ නම් වේ. යුද්ධයට සම්බන්ධ නායකයන් පවා ඝාතනය වීමට බොහෝ ඉඩකට ඇත. භූකම්පන පවා සිදු වී ඉඩකට බොහෝය. 22 දින බලයට 21 23ද යටත් වන බව පෙනේ. එම දිනයන්ද විනාශකාරී බව ගෙන දීමට බොහෝ ඉඩකට ඇත. ඉහත දිනපුනේ විනෝද නොවී ආගමානුකූලව කටයුතු වලදී ලෝකවාසීන්ට සෙත් පැතිය යුතුයි. ලෝක සාම්‍ය උදා වීමට ප්‍රාර්ථනා කරමු. දෙවිහිටයි තෙරුවන් සරණයි. මා ජෝතිෂ වේදී අංක විද්‍යාඥ ඉංජිනේරු ජීරසක්වාන්. ස්තුතියි.